අයිබෝන් ඔන්න අපි ආපෝ හම්බෙනවා ප්‍රොජෙක්ට් වෝරි ෆිට්ජයන එක කතාවක් එක්ක. අපේ ජීවිත අපි ගෝල්ලයක් හැචිව් කරන්න වැඩ කරගෙන ඉස්රාට යද්දී අපිට ගොඩක් චැලේන්ජස් වලට අභියෝගවලට මුහුණ දෙන්න වෙන. අපි අභියෝගවලට මුහුණ දෙද්දී අපේ තියෙන පුරුද්දක් තමයි එන චැලේන්ජස් වලට එහෙම නැත්නම් ප්‍රශ්නවලටම අවධානය ෆෝකස් කරගෙන ඉන්න එක. ඕක මෙන්න මේ වගේ දෙයක්. අපි වාහනය ඩ්‍රයිව් කරගෙන ඉස්සරහට යද්දී අනිත් පැත්තෙන් එන වාහනයක් ගැන හැමතිස්සෙම ෆෝකස් කරගෙන ගියොත් එහෙම දන්නේම නැතුව අපේ ලේන් එකෙන් එළියට ගිහිල්ලා අනිත් වාහනෙත් එක්ක හැප්පෙනවා. අන්න ඔය වගේම තමයි අපේ ජීවිතේ එන ප්‍රශ්න ගැනම හැමතිස්සෙම ෆෝකස් කරගෙන හිටියොත් එහෙම කවදාවත් අපේ ගෝල් එක ඇචීව් කරන්න යන පාරේ අපිට ගමන් කරන්න බෑ. හැමතිස්සෙම අර තියෙන මොකක් හරි වෙන දෙයක් එක්ක ඕෆ් ට්‍රැක් යනවා. ඔන්න ඔක් ගැන ඔගොල්ලෝ හිතලා බලන්න ඔගොල්ලොන්ගේ තියෙන ගෝල් එක ගැනවා එදිනදා ජීවිතේ ෆෝකස් කරගෙනද ඔයා ගමන යන්නේ. එහෙම නැත්නම් ඔයාගේ තියෙන චැලෙන්ජස් ගැන ෆෝකස් කරගෙනද ඉස්සරහට යන්නේ. ඕක තමයි අද දවසේ කතාව. අපි ආපහු හම්බෙමු ප්‍රොජෙක්ට් වෝරි ෆිට් ජර්නි එකේ කතාවක් එක්ක. ජය වේවා.